සමහර ළමයි යා නෑ මම ට්‍රොනික්ම තමයි යන්නේ. ඊට මම ලොකුවට කැමතිත් නැහැ. හැබැයි මම ට්‍රොනික්ම තමයි යන්නේ කියලා යනවා. අර කෙමිකල් සමහර ෆැමිලියරයිසේෂන් සෙෂන්ස් වලට එන්නෙත් නැහැ. අර ඒ වගේ දේවල් තියෙනවා. නමුත් අර through experience තමයි මම කවුද කියන එක ඇත්තටම හොයාගන්න පුළුවන් වෙන්නේ. කරලා වැරදිලා ඒව හරහා. දැන් අපි අර කලින් කතාව ඔය ට්‍රොනික් එක කරා අවුරුදු 4ක් අන්තිම අවුරුද්දේ නොතේරෙන්න පුළුවන් කියලා. ඒතකොට සමහර ලාට හිතෙන්න පුළුවන් ආයෙ කට්ටියක් ඩවුන් වෙනවා. අපෝ වැඩක් නැහැ. මං අකමැති දේ තමයි කරලා තියෙන්නේ. එතනින් එහාට මට ආයෙ නැහැ කියලා. ඉතින් අර ඔහේ අර ගලන්න විදියට ගලාගෙන යනවා. නමුත් අර ඔතන තියෙනවනේ අර knowledge capital එකක් තියෙනවනේ මොකක් හරි. ඇත්තටම අපි ට්‍රොනික් හරි මොකක් හරි ඕනම දෙයක් ඉගෙන ගත්තා කියලා. ඒකේ අර raw knowledge එක නෙමෙයි. ඒක job එකේ perform කරන්න ඕනේ ඇති. ඒ raw අපි chemical ගත්තොත් මොකක් හරි pressure එකක් handle කරන්න හැටි දාන්න ඕනේ නම් ඒ vessel එකකට දාන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න ඕනේ. ඒ raw knowledge එක තියෙනවා. ඊට අමතරව ඇත්තට mainly අපි ඉගෙන ගන්න ඕනම දෙයකදී critical thinking පැත්ත. කොහොමද problem එකක් දැක්කම ඒක solve කරන්නේ? ඒක කොහොමද micro කඩලා අපිට feasible විදියට වැඩේ කරගන්නේ? optimize කරගන්නේ කොහොමද? ඒ knowledge එක තමයි අපි back එකේ ගන්න එක. ඒක තමයි ඇත්තටම true learning එක මම දකින විදියට. ඕනම subject එකක් හැදෑරුවා. මේක commerce ද කරන්නේ, arts ද කරන්නේ, මොක කරත් කොහොම වුණත් අපිට හම්බෙන knowledge එක. එතකොට ඔයාගේ ඒ අර මුදලින් capital වගේ knowledge capital එකක් තියෙනවා. accrued knowledge capital එකක් තියෙනවා. ඒක පාවිච්චි කරලා ඒක පාවිච්චි කරලා අපිට ඕනම දිශාවකට අපිට යන්න පුළුවන්. ඉතින් අර limit වෙන්නේ නැහැ. කොයිම මොහොතකදීවත් ඒක අදාළ තැන ඉවර වුණා කියලා ඒ knowledge එක එහෙමම ගන්න ඕනේ. ඒකමයි පාවිච්චි කරන්න ඕනේ. එහෙම එකක් නැහැ.